ප්‍රස්ථාර ගාන තෝරගත්තත් ලකුණු අඩුවෙන්ම ගන්න ගැටලුවක් ප්‍රස්ථාර ගාන වෙලා තියෙනවා. ඒ ගණන් පේපරේ ලොකුම හානිය කරන ප්‍රශ්නේ තමයි ප්‍රස්ථාර පාඩම කියලා කියනත් මේ දැනුවත් කරන්න හදන්නේ ප්‍රස්ථාර පාඩම සම්බන්ධවයි. හරි ප්‍රස්ථාර පාඩම මේ පිළිබඳ ළමයි වැඩි පිරිසක් දන්නේ නැහැ. මොකක්ද කාරණාව? සාමාන්‍ය විභාගයේ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් හැම වාර්ෂිකව සාමාන්‍ය විභාගයට මොන දුන්නත් මේ ළමයිගෙන් වැඩි ප්‍රතිශතයක් කියන්නේ සාමාන්‍ය පෙළ ගණන් පේපරේ වැඩි ප්‍රමාණයක් ප්‍රස්ථාර ගාන තමයි තෝරගන්නේ. ඇත්තටම ලේසි ගානක් ප්‍රස්ථාර ගානනේ. ප්‍රස්ථාර ගාන තෝරගත්තත් ලකුණු අඩුවෙන්ම ගන්න ගැටලුවක් ප්‍රස්ථාර ගාන වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ළමයි තෝරගන්න ප්‍රමාණයට අදාළව ලකුණු අඩුවෙන්ම ගන්න ගැටලුවක් ප්‍රස්ථාර ගාන වෙලා තියෙනවා. පැහැදිලිද? ඒක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. දරුවන් ගොඩක් දෙනෙක් ප්‍රස්ථාර ගාන කරන්න පෙළඹුණාට මේ පිළිබඳ හරි අවබෝධයක් නැතුව තමයි මේ කරන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දරුවන් වගේම දෙමව්පියන්ට මේ පිළිබඳ අදහසක් නැහැ. මේ කාරණාව හා මේ ප්‍රස්ථාර පාඩමේ ලකුණු කොච්චරක් එනවද? මොන ප්‍රශ්නද එන්නේ? ඒ ප්‍රශ්න මොන තියරි කොටස් මොන ශ්‍රේණියේ තියරි කොටස් වලින්ද එන්නේ? තව අපි ලකුණු ගන්නවා නම් කොච්චර කාලය වෙන් කර ගන්න ඕනේද කියන කාරණා පිළිබඳ විශේෂ දැනුවත් කිරීම ප්‍රමාණයක් කරන්න තමයි මේ වීඩියෝ එකෙන් හදන්නේ. හරි. අපි බලමු විභාගයට සාමාන්‍යයෙන් මේ ප්‍රස්ථාර පාඩමෙන් කොච්චර ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද කියන එක සම්බන්ධව. හරි. ඒකනේ ගොඩක් ළමයිට වැදගත් වෙන්නේ. මේකේ යෙදීම් වලට යෙදීම් පැත්තට මේ කතා කරන්නේ මේ ප්‍රස්ථාර පාඩමේ යෙදීම් සම්බන්ධව කොච්චර අපිට දේවල් අපිට හොයාගන්න පුළුවන්ද අපිට ඉගෙන ගන්න පුළුවන්ද අපිට අධ්‍යයනය කරන්න පුළුවන්ද කියන කාරණාවලට අමතරව මම මේ දැන් මේ කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු කොච්චරක් හම්බ වෙනවද කියලා. හරි. විභාග වැදගත්කම ගත්තොත් එහෙම රචනා ප්‍රශ්නයක් අනිවාර්යයි. රචනා ප්‍රශ්නයක්. හරි. රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම හැම අවුරුද්දම ලැබිලා දෙන රචනා ප්‍රශ්න එකක් එනවා. මේකට පොතේ ලකුණු 10ක රචනා ප්‍රශ්නයක් තමයි එන්නේ. හරි. ඒ වගේම කෙටි ප්‍රශ්නයකුත් පොතේ හැමදාම මේ ප්‍රස්ථාර පාඩමෙන් එනවා. කෙටි ප්‍රශ්නයක්. කෙටි එක ප්‍රශ්නයක් එනවා. ඒකටත් ලකුණු දෙකක් දෙනවා. ඒක ලකුණු 12ක කොටසක් තමයි මේ ප්‍රස්ථාර පාඩමේ අපේ පේපරේ අන්තර්ගත වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ මම පැහැදිලි කරන්න හදන්නේ මෙන්න මේ ලකුණු 12. මේ ලකුණු 12 එකතු කරගන්න ඒ තියෙන තියරි කොටස් මොන පාඩම් මේකකවලද තියෙන්නේ මොන ශ්‍රේණිවලද තියෙන කාරණාව සම්බන්ධව. හරි. අපිට ළමයි මේ ප්‍රස්ථාර පාඩමේ ඉගෙන ගන්න තියෙන ශ්‍රිතයන් ආකාර දෙකක් තියෙනවා. ඒකද ශ්‍රිතයන් සහ වර්ගද ශ්‍රිතයන් කියලා. එතකොට ළමයි මේ ඒකද ශ්‍රිත අපිට ඉගෙන ගන්න හම් වෙන්නේ 9 ශ්‍රේණියේදී. ඒකද ශ්‍රිත අපිට ඉගෙන ගන්න හම් වෙන්නේ 9 ශ්‍රේණියේදී. 9 ශ්‍රේණිය තමයි අපිට මුලින්ම ඒකද ශ්‍රිත සම්බන්ධව ඉගෙන ගන්න හම් වෙන්නේ. පැහැදිලිද? ඒකද ශ්‍රිත මුලින්ම තියෙනවා y = mx. හරි. ආයේ y = mx ධන c. මෙන්න මේ කාරණා දෙක තමයි මෙන්න මේ සිතයන් දෙක තමයි අපිට ඉගෙන ගන්න හම් වෙන්නේ 9 ශ්‍රේණියේදී ඒකද සිත සම්බන්ධව. ඒකද සිත කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාර. මෙන්න මේ 9 තියරි කොටස් වලින් තමයි ළමයි හැමදාම මේ කෙටි ප්‍රශ්න එන්නේ. මේ කෙටි ප්‍රශ්න එන්නේ හැමදාම 9 ශ්‍රේණියේ තියරි කොටස් වලින්. පැහැදිලිද? 9 ශ්‍රේණිය තියරි කොටස් වලින් තමයි කෙටි ප්‍රශ්න හැමදාම එන්නේ. පැහැදිලිද? එතකොට වර්ගද සිත සම්බන්ධ. වර්ග සිත දන්නවනේ. අර අවම උපරිම ඒ වගේ පරාවල් එකේ හැද තියෙන ප්‍රස්ථාර පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න හම් වෙන්නේ 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙන්. මුලින්ම 10 ශ්‍රේණිය. පැහැදිලිද? 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙන් තමයි මේ පිළිබඳව මුලින්ම අපිට අධ්‍යයනය කරන්න හම් වෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි සිතේ තමයි y = ax වර්ග කියන ප්‍රස්ථාරය. හරිද? y = ax වර්ග කියන සිත පිළිබඳව ඉගෙන ගන්න හම් වෙනවා. ඊට පස්සේ y = ax වර්ග ධන b. මේ කොටස් දෙක ළමයි 10 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්න. මේ සිතයන් දෙක විතරයි 10 ශ්‍රේණිය ඉගෙන ගන්න හම් වෙන්නේ. මේකට අදාළව කෙටි ප්‍රශ්න අහනවා. මොනවද? මූල සෙවීම. මූල සෙවීම. ඒ විතරක් නෙමෙයි සිරස් විස්ථාපනය. එතකොට මේ මූල සෙවීම සිරස් ස්ථාපන කියන්නේ මොනවද? හරි ළමයි මේ ප්‍රස්ථාර මේ කොටස් දෙක රචනා ප්‍රශ්නේ හැදෙන ළමයි 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙන් තමයි තියරි කොටස් තමයි රචනා ප්‍රශ්නේ එන්නේ. 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙන් තමයි මේ රචනා ප්‍රශ්නේ හැදෙන්නේ. පැහැදිලිද? ගොඩක් කට්ටිය හිතන්නේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ ලකුණු ප්‍රස්ථාර ගන්නට හැම ලකුණු ඔක්කොම හම්බෙයි කියලා. එහෙම නෑ ළමයි. ඔන්න ඕක තමයි දන්නේ නැති කතාව. තේරුණාද? ප්‍රස්ථාරය ළමයි ගොඩ වෙලා අරගෙන ප්‍රස්ථාරය මක ගොඩ වෙලා අරගෙන ප්‍රස්ථාරය ඇඳලා ලකුණු හම්බෙන්නේ උපරිම ලකුණු හම්බුනත් ප්‍රස්ථාර නිවැරදිව ඇඳත් ලකුණු 3යි ළමයි. පැහැදිලිද? ඔය රචනා පාස් ලකුණු 10න් ලකුණු 3යි උපරිම වුණත් 3යි තමයි හම්බෙන්නේ. පැහැදිලිද? ප්‍රස්ථාරේ ඛණ්ඩාංක තලයේ හැරි නිවැරදිව අඳිනවා. ඒ පරාසයට දාලව ප්‍රස්ථාර කොලේ විහිදෙන්න ඛණ්ඩාංක තලය ඇදලා තියෙනවා. ඒකට 1යි. ඊට ඛණ්ඩාංක මාක් කරලා හරියට තියෙනවා. ඒකට 1යි. ආය ප්‍රස්ථාරය සුමටව ලස්සනට ඇදලා තියෙනවා. අනිවාර්ය වක්‍ර ප්‍රස්ථාරයෙන් එන්නේ. ඕක සුමටව ලස්සන ඇදලා තියෙනවා. ඔන්න ඔය කාරණා තුනට තමයි ප්‍රස්ථාර පාඩමේ ප්‍රස්ථාරට දාලා ලකුණු 3 හම්බෙන්නේ.
ඉතුරු ලකුණු 7 වෙන් වෙන්නේ ඔය ප්‍රස්ථාරයේ භාවිතයෙන් තව අපේ පොඩි ප්‍රශ්න අහනවා. අන්න ඒක තමයි මේ. පැහැදිලිද? මේ පිළිබඳ හම්බෙන්න අපිට 10 ශ්‍රේණියේදී. තේරුණාද? ඊට පස්සේ 11 ශ්‍රේණියේදී මේ ටික 10 ළමයි. හරි? මේ ටික 10 ශ්‍රේණියේදී. මේ ටික 10 ශ්‍රේණියේදී. තේරුණාද? 10 ශ්‍රේණිය තමයි ළමයි මේ ටික ඉගෙන ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ සිතයක් විදිහට දැන් ආය අපිට අලුතෙන් එක සිතයක් හම්බ වෙනවා 11 ශ්‍රේණියේදී. තේරුණාද? 11 ශ්‍රේණියේදී. y සමානයි ax වර්ග bx ධන c. මෙන්න මේ මූලික ශ්‍රිතය තමයි 11 දී වෙනස් වෙන්නේ. තේරුණාද? ඕකෙත් වෙනස දැන් මම මේ කාරණා පිළිබඳව ලොකුට කතා කරන්න යන්න නැතුව ඉන්නම් මේ ශ්‍රිතයන් සම්බන්ධව. මේකට අදාළව මේ ශ්‍රිතයත් ළමයි විශේෂ ශ්‍රිතයන් දෙකකට මේ ව්‍යුත්පන්න කරලා ඒ පිළිබඳව වෙනම අපි අධ්‍යයනය කරනවා. මේක තමයි ළමයි 11 වසර තියෙන්නේ. හිතන්නකෝ දැන් 10 9 ටික හම්බුනේ 9 ශ්‍රේණිය හැරට අහු වෙලත් නැහැ. ඛණ්ඩාංකයක් මාක් කරන්න දන්නෙත් නැහැ. සිතයක් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒක සිතන්නේ නැහැ. වරිස මොකක්වත් අදහසක් නැති ළමයා 11 ශ්‍රේණියට ඇවිල්ලා මෙන්න මේ සිත ඉගෙන ගන්නේ කොහොමද? ඒක ළමයි ගොඩාක් ඔය ගණන් අමාරු කියන්නත් දෙමව්පිය වුණත් ළමයි අනේ අපේ පුතාට ගණන් අමාරුයිනේ. පාඩම තේරෙන්නේ නැහැ කියනවා. ඔය කියන කතා ඔක්කොම වෙන්නේ මෙන්න මේ මූලික කතා ටික නැති හින්දා. පැහැදිලිද? 9 ශ්‍රේණිය ගැන 10 ශ්‍රේණිය ගැන මූලික අවබෝධයක් නැති හින්දා තමයි මේක ඉතින් සාධාරණ. ඉගෙන ගන්න බෑනේ. පැහැදිලිද? ඉගෙන ගන්න ඉගෙනුවට ළමයාට තේරෙන්නේත් නැහැ. හරිම අපහසුයි ළමයාට. ඒ විතරක් නෙමෙයි ගුරුවරයාට ඒ කාරණා පිළිබඳව දැනුවත් කරන්නත් හරි අමාරුයි. ඉගෙන ගන්න අවබෝධය දෙන්නත් අමාරුයි. හේතුව අර මූලික දැනීමක් නැති හින්දා. පැහැදිලිද? එතකොට ඒ ළමයාව අපි ලකුණු 10 මට්ටමට ගන්නවා නම් ලකුණු මේ ප්‍රස්ථාර බල ලකුණු 12ක් තියෙනවනේ. ওই ලකුණු 12 අරන් දෙනවා නම් අපි කරන්න ඕනේ මොකද්ද? 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය යන ওই අවුරුදු තුනේම තීරි කොටස් සම්බන්ධව මේ ළමයාට මූලික අදහසක් හදන එක. පැහැදිලිද? එහෙම වුණොත් තමයි ලකුණු 12 ගන්නෙ. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම් මේ ප්‍රස්ථාර පාඩමට මේ ප්‍රස්ථාර ගැටලුව කොච්චර විනාඩි ප්‍රමාණයකින් කරන්න ඕනද කියන කාරණාව සම්බන්ධව. ළමයි මේක රචනා ප්‍රශ්නයන්නේ. රචනා ප්‍රශ්න පේපරේ ඒ දෙවෙනි පත්‍රයට අපිට හිමි වෙන්නේ කාලය පැය 3යි. පැය 3යි. ওই පැය 3 රචනා ප්‍රශ්න 10ක් කරන්න ඕනේ. හරි? එතකොට විනාඩි පැය 3යි කියන්නේ විනාඩි පැයකට 60යි 60ව 3ක් කියන්නේ 180යි. පැය විනාඩි 180 10න් බෙදුවොත් එහෙම අපිට විනාඩි 18ක් විතර තමයි හිමි වෙන්නේ. ඒක රචනා ප්‍රශ්නයකට. 18ක්ම ගත්තොත් එහෙම අපිට කාලය ඊටම අපි අසීරු වෙනවා පේපර් ඉවර කරනවා. නැවත පොඩ්ඩක් බලන්නවත් අපිට කාලයක් හිමි වෙන්නේ නැහැ. එතකොට අපි දැම්ම තියාම ඉගෙන ගන්න ඕනේ. අපි හුරු වෙන්න ඕනේ ඉගෙන ගන්න වෙලාවෙදී මේ රචනා ප්‍රශ්නයක් ලකුණු රචනා ප්‍රශ්නයක් විනාඩි 15කින් විතර වෙලාවකින් ඉවර කරගන්න. හරි? එතකොට මේ රචනා ප්‍රශ්නික ලකුණු විනාඩි 15කින් තමයි කරන්න try කරන්න ඕනේ. පැහැදිලි ඊට වඩා වැඩිපුර ගත්තා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඔය ප්‍රස්ථාරේ ගාන වුණත් විනාඩි 15ක් නෙමෙයි ගොඩක් ළමයි ඔයාලා දැකලා තියෙන කාරණා තමයි පැය භාගයටත් වඩා අරගෙන ප්‍රස්ථාර ගාන තමයි ගොඩාක් ඇඳ ගොඩාක් වෙලාව නාස්ති වෙන්නේ. හරිද? ඔය කොච්චර හොඳට ඇඳත් ඔය ප්‍රස්ථාරේ ලකුණු 3යි ළමයි හිමි වෙනවා. අන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. ගණන් පේපරේ ලොකුම හානිය කරන ප්‍රශ්නේ තමයි ප්‍රස්ථාර පාඩම කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? මේ පිළිබඳ හරි අවබෝධයක් නැතුනම තමයි ඔය කාරණා වෙන ගාන කඩාගෙන තියෙන වෙලාව වුණත් නැති වෙන්න පුළුවන්. ওই කාරණා ටික තමයි ප්‍රස්ථාර පාඩම සම්බන්ධව විශේෂයෙන් මට දැනුවත් කරන්න තිබුණේ. මොන හරි යම් කරුණක් පිළිබඳව තේරුම් නැත්නම් තවත් වැඩිදුර අදහසක් හදා ගන්න ඕන නම් මම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය channel එකේ මගේ නම්බර් එක දාලා ඇති. ඒකෙන් මම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉදිරියටත් මේ පාඩම් පිළිබඳව තව විශේෂ ප්‍රශ්න පිළිබඳව අපි ඉස්සරහටත් මේ වගේ ගැටලු දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.